සහ අනුකම්පාව. ප්‍රවාත සහෝදර සහෝදරියනි, මේ සහ අනුකම්පාව වෙනවා සානුකම්පාව පුද්ගලයෙකුගේ ජීවිතයට අවශ්‍යයි. අනුකම්පාව අපිට අවශ්‍යයි. නෑ කියන්නේ නෑ. නමුත් අනුකම්පාව නිසා අනුකම්පාව ක්‍රියාවකට පෙරලෙන්නේ නැහැ. එහෙම කියනවා ලේසි. අනුකම්පාව ක්‍රියාවකට පෙරලෙන්නේ නැහැ. අපි පාර හිඟන්නෙක්ව දැක්කම අනේ අපොයි කියාගෙන අපි යන්න යනවා. අපි කෙනෙකුගේ දුක වේදනාවක් අහපුවම අනේ අපොයි කියාගෙන අපි යන්න යනවා. ඒක අනුකම්පාවක්. ඒකට අනුකම්පාව අපිව ක්‍රියාවකට තල්ලු කරන්නේ නැහැ. අපිව ක්‍රියාවකට තල්ලු කරන්නේ සහ අනුකම්පාව. කියනවා සහ අනුකම්පාව. අපි ඉංග්‍රීසියෙන් එකට කියනවා එම්පති කියලා. අනුකම්පාවට අපි සිම්පති කියනවා. ඉංග්‍රීසියෙන් අපි එම්පති කියලා කියනවා. ප්‍රමෝතේදී මේ අපි දකින්නේ මේ සහානුකම්පාව තුළ ක්‍රියාවකට තල්ලු වුණු ජේසුස් වහන්සේ වද. උන්වහන්සේ මුලින්ම මහා ජනකායක් දැකලා ඔවුන් හරියට ඉන්දීරෙක් නැති බැටළු රැලක් වගේ කියලා උන්වහන්සේට දැනිලා උන්වහන්සේ ඔවුන්ට දේශනා කරන්න එක පටන් ගන්නවා. නමුත් රෑ බොහෝ වේගෙන එනකොට ඔවුන්ව පිටත් කරලා යවන්නට ජේසුස් වහන්සේ කැමති වෙන්නේ නැහැ. ගෝලියෝ කියනවා දැන් හවස් වෙලා මේගොල්ලන්ට කන්න දේවල් හොයාගන්න අමාරු වෙයි. ඔබ වහන්සේ මේගොල්ලන්ව පිටත් කරලා යවන්න කියලා. ජේසුස් කියනවා නෑ අපිම කන්න මොනවා හරි දෙමු. මොකුත් නෑ. මාළු කූරු තුනකුයි එක පාංගෙඩි ටිකකුයි විතරයි තියෙන්නේ. ඒත් තියෙන්නේ එක කොල්ලෙක් ළඟ විතරයි. ඉතින් මේ ටිකෙන් අපි කොහොමද මේ මුළු මහත් සියලු දෙනාට කන්න දෙන්නේ? කන්න දෙන්න බෑ. ඉම්පොසිබල්. ප්‍රමත්තෙනි සමහර වෙලාවට අපි හිතනවා අපේ ජීවිතේ අපි ගාව තියෙන ටික වැඩක් නෑ, තේරුමක් නෑ. අපිට මේකෙන් කරගන්න දෙයක් නෑ. චුට්ටයි තියෙන්නේ, ටිකයි තියෙන්නේ. මේ තියෙන ටික අපි කාගේ අතේද තියන්නේ කියන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. වැදගත් අන්න ඒකයි. අපි කාගේ අතේද අපිට තියෙන ටික තියන්නේ. මෙමය අපේ තියෙන ටික අපේ අතේ තියාගෙන හිටියයි කියලා එක වැඩි වර්ධනය වෙන්නේ නැහැ. අපි නොමසරුව අපි ඒක ජේසුගේ අතේ තියන්නට ඕන. දැන් ගෝලියෝ මේක දැකලා ගෝලියෝ කියනවා මට අපිට මේ මහා ජනකායට මේ චුට්ටෙන් කන්න දෙන්න බෑ. නමුත් ගෝලියන්ට අමතක වෙනවා ඒක ජේසුගේ අතේ තිබුණොත් අපිට කන්න දෙන්න පුළුවන් කියලා. අපිට ඒක අමතක වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි අපිට තියෙන ටික අපි ජේසුගේ අතේ තියන්නට ඕන. අපිට තියෙන සුවය ටිකයි නම් අපි ජේසුගේ අතට අපේ ජීවිත බාර දෙනකොට අපේ සුවය වැඩි වෙනවා. අපිට අපේ ආර්ථිකය අපිට ටිකයි නම් අපි ඒක ජේසුගේ අතේ තියෙනකොට අපිට ඒක දෙගුණ තෙගුණ වෙනවා. අපේ සාමයේ සමාදානයේ ටිකයි නම් අපි ඒක ජේසුගේ අතේ තියෙනකොට අපිට සාමයේ සමාදානයේ වර්ධනය වෙනවා. අපේ සැනසීම අපිට තියෙන්නේ බොහොම අවම නම් අපි ඒක ජේසුගේ අතේ තියෙනකොට අපිට ඒක වර්ධනය වෙනවා. ප්‍රේමවන්තයනි ජේසුස් වහන්සේ අපි ගැන හරිම සහානුකම්පාවකින් යුතුව බලනවා. උන්වහන්සේ නිකම්ම අනුකම්පා කරලා අනේ අපොයි කියලා අපි වගේ නිකන් ඉන්නේ නැහැ. උන්වහන්සේ සහ අනුකම්පාවෙන් කටයුතු කරන. ඒ අනුකම්පාව තුළ උන්වහන්සේ ක්‍රියාවකට නැංවිලා ඒ ක්‍රියාව තුළ අපිව සනසන්නට, අපිව බලවත් කරන්නට, අපිව ශක්තිමත් කරන්නට, අපේ ජීවිතවලට අස්පසිල්ලක් දෙන්නට යන තැනන් වහන්සේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව තියෙන ටික ජේසුගේ අතේ තියන්න සූදානම්ද කියන එක. අපි දකිනවා ජේසුගේ අතේ තියෙන මේ පුංචි මාළු ටිකයි මේ පාන් ටිකයි 5000ක් පිරිමි විතරක් 5000කට කණ්ඩට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ මගේ සලසනවා. හැබැයි ජේසුස් වහන්සේ හරි මෙතොරිකලි එහෙම නැත්නම් හරි පිළිවෙලකට එක කරනවා. උන්වහන්සේ පේලියට හිටවලා හැමෝටම අතිරික්තයක් හැටියට දුන්නේ නැහැ ප්‍රමාතේ. අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට විතරයි අපි ගන්නට ඕනේ නේ. අපි අපේ තියෙන කෑදරකමට අපි බදා ගන්න හොඳ නෑ. ජේසුස් දෙනවයි කියලා. අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට දීලා අනිත් අය නැති අයත් එක්ක අපි බෙදා ගන්නට ඕන. උන්වහන්සේ රවුම් හැටියට කණ්ඩායම් කරලා කණ්ඩායම් හැටියට තමයි උන්වහන්සේ දෙන්නේ. හරි ඔයගොල්ලෝ බෙදාගෙන කන්න කියලා. බදාගෙන කන්න නෙමෙයි. ඒ නිසා ජේසුස් දෙනවා අපිට
ජේසුත් එක්ක අපි බෙදා ගන්නකොට ජේසු අපිට දෙනවා අපිට උන්වහන්සේ දෙන්නේ බෙදාගෙන කණ්ඩ මිසක් බදාගෙන කණ්ඩ නෙමෙයි කියලා අපි මතක තියාගන්න ඕක. ආදර දේවතාව්‍ය වහන්සේගේ ආදරය තුළ ඔබ වහන්සේ අපිට දී තිබෙන අපගේ ජීවිතේ විය කියන හැමදේම වහන්සේගේ දෑතේ වාසගේ පුතුණුවන්ගේ දෑතේ කරලා ඒවා වැඩි වර්ධනය කරගන්නට අපිට ආශිර්වාද කරන්න. ජේසුගේ නාමයෙන් ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.